මම එකම වෙලාවෙ දාපු ස්ටේටස් දෙකක් තමයි මේ තියෙන්නේ. උඩේකට views 58යි යටේකට views 296යි. කොහොමද එහෙම වෙන්නේ? මේ තමයි 2025 අලුත්ම අප්ඩේට් එක. අද වීඩියෝ එකෙන් මේ ගැන. සුබ දවසක්. ඉතින් ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරන් ආවිත් තියෙනවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරමු WhatsApp views වැඩි කරගන්න පුළුවන් අලුත්ම අප්ඩේට් එක ගැන. ඉතින් එහෙනම් වැඩි කතාවක් නැතුව අපි යමු වීඩියෝ එකට. ඊට කලින් ඔයාලට අමතක වෙන නිසා දැන්ම මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා අපේ channel එක subscribe කරගෙනම අපි යන් වීඩියෝ එකට. හරි. මොන වැඩේ කරන්නත් කලින් අපි මුලින්ම බලන්න ඕන අපේ WhatsApp එකට මේ වෙද්දි අප්ඩේට් එකක් ඇවිල්ලා තියෙද කියලා. ඒකට මේ විදිහට Play Store එකට ගිහින් WhatsApp කියලා search කරලා මගේ මේ open කියලා තියෙන තැන ඔයාගේ අප්ඩේට් කියලා තියෙනවද බලන්න. අප්ඩේට් කියලා තියෙනව නම් අනිවාර්යෙන්ම මුලින්ම මේ app එක අප්ඩේට් කරගෙන ඉන්න. හරි. මම දැන් ඉන්නේ මගේ WhatsApp එකේ status tab එකේ. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම එකම වෙලාවක ස්ටේටස් දෙකක් දාලා තියෙනවා. ඉතින් මේ ස්ටේටස් දෙකෙන් එක ස්ටේටස් එකකට views 58ක් වගේ තමයි ඇවිත් තියෙන්නේ. ඒත් අනිත් ස්ටේටස් එකට 296ක් වගේ ඇවිත් තියෙනවා. ඉතින් මම මේ views 58ක් ඇවිත් තියෙන ස්ටේටස් එක වෙනද දාන විදිහටම තමයි දැම්මේ. ඒත් මේ views 296ක් ඇවිත් තියෙන ස්ටේටස් එක මම දැම්මේ අලුත් අප්ඩේට් එක පාවිච්චි කරලා අලුත්ම විදිහකට. ඉතින් මම දැන් කියලා දෙන්නම් මොකක්ද ඒ ක්‍රමය කියලා. ඉතින් ඒකට කරන්න තියෙන්නේ ඔයාලට දාන්න ඕන ස්ටේටස් එක මේ විදිහට තෝරගන්න එක. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්ෂන් ලකුණක් තියෙනවා. ඉතින් මේ ඔප්ෂන් එක ඇවිත් ටික කාලයක් වුණාට ඉස්සර අපිට පුළුවන් උනේ මේ ලකුණ උඩ ටච් කරලා අපේ contact list එකේ ඉන්න අයව විතරක් අපේ ස්ටේටස් වලට මෙන්ෂන් කරන්න විතරයි. ඒත් දැන් අපේ WhatsApp එකේ තියෙන group මෙන්ෂන් කරන්නත් මේ අලුත් අප්ඩේට් එකෙන් පස්සේ පුළුවන්. උපරිම WhatsApp group 5ක් මෙන්ෂන් කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයා කැමති group එකක් තෝරගත්තට පස්සේ මේ හරි ලකුණ උඩ ටච් කරලා ඔයාලට පුළුවන් මේ group එක මෙන්ෂන් කරන්න. ඊට පස්සේ වෙනද විදිහටම මෙතනින් මේ ස්ටේටස් එක send කරන්න. ස්ටේටස් එක send වුණාට පස්සේ අපි අර මෙන්ෂන් කරපු group එකට ගිහින් බැලුවොත් අපිට මෙන්න මේ විදිහට මේ මෙන්ෂන් කරපු මැසේජ් එක මේ group එකේ බලා ගන්න ලැබෙනවා. ඉතින් මෙතෙන්දි වෙන්නේ group එකේ member කෙනෙක් මේ message එක උඩ touch කරාට පස්සේ එයාට අපේ status එක පෙන්නනවා. ඉතින් ඔයා ඒ number එක save කරත් නැතත් message එක touch කරන කෙනාට ඔයාගේ status එක පෙන්නනවා. මේ group එකේ අය මේ message එක උඩ touch කරන්න ඕනෙම නෑ. එයාලා සාමාන්‍ය විදිහට එයාලගේ contact list එකේ status බල ඉද්දි අපේ status එක එයාලට පෙන්නනවා. ඉතින් මේ විදිහට members ලා ගොඩක් ඉන්න group ඔයා mention කරොත් ඒ හැමෝටම ඔයාගේ ස්ටේටස් එක පෙන්නන නිසා නිකම් ඔයාගේ ස්ටේටස් වැඩි වෙනවා. ඉතින් ඒ නිසා ඔයත් දැන්ම මේ ක්‍රමේ try කරන්න. හරි ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා හැමෝටම ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා කියලා හිතනවා නම් වීඩියෝ එකට like එකක් දාලා මේ වගේ වීඩියෝස් ඉදිරියටත් බලන්න අපේ channel එක subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න අමතක කරන්න එපා. ඒ වගේම වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස පහලින් comment කරගෙන යන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.